අද අපි කතා කරන්නේ වෙබ් ප්‍රෝග්‍රෑමින් on සබ්ජෙක්ට් එකෙන් අපි හදන ස්කිල්ෂොප් කියන වෙබ් ප්‍රොජෙක්ට් එකේ 20 වෙනි වීඩියෝ එක ගැන. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ අපේ ස්කිල්ෂොප් වෙබ් ප්‍රොජෙක්ට් එකේ හදලා තියෙන සර්ච් එකේ ඇඩ්වාන්ස් සර්ච් එක ගැන. අපි ඉස්සෙල්ලා වීඩියෝ එකේදී කතා කරා මේ විදිහට ගිහිල්ලා ප්‍රොඩක්ට් එකක් normally නමින් එහෙම කිසි ආකාරයකින් සර්ච් කරගන්න විදිය ගැන. ඊට පස්සේ අපිට මේකෙදි බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් සර්ච් කියලා ඔප්ෂන් එකක් ඊට එහා පැත්තෙන් තියෙනවා. අපි ඒකට ක්ලික් කරාට පස්සේ අපිව මේ විදිහට අර ගේම් පේජ් එකක් අප්ඩේට් කරපු විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපිට මේ පැත්තෙන් ප්‍රොඩක්ට් එක ෆිල්ටර් කරන්න ෆිල්ටරින් පාර්ට් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට නම සිලෙක්ට් එන්ටර් කරගන්න ඉන්පුට් ෆීල්ඩ් එකක්. ඒ වගේම මෙතනින් අපේ ප්‍රොඩක්ට් එක බලා ගන්න පුළුවන්. එතකොට මෙතන අපි උඩින්ම කරන් තියෙන header එක include කරන් තියෙන normally. ඊට පස්සේ අපි මෙතනින් find perfect skill කියලා header එකකුත් මෙතනින් අපේ searching input field එකත් ඊට පස්සේ මෙතනින් අපි filter part එක මේ පැත්තෙන් හදාගෙන තියෙනවා වම් පැත්තෙන්. ඊට පස්සේ අපි දකුණු පැත්තට වෙන්න අපේ normal product එක පෙන්වන්න හදාගෙන තියෙනවා. එතකොට අපිට මෙතනින් product එකේ image එක බලා ගන්න පුළුවන්. image එකට අපිට product එකේ level එක ඊට පස්සේ product එකේ seller කවුද, product එකේ නම, rating, customer සහ product එකේ price එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපි categories වලට ගියාට පස්සේ categories වල මෙතන අපි development දීලා apply filter දුන්නාට පස්සේ product එක නැත්තම් මේ විදිහට අපි පෙන්නනවා. ඊට පස්සේ clear filters දුන්නාට පස්සේ මේ දේවල් ටික හරියනවා. ඊට පස්සේ මෙතන අපි photo editing කියලා දීලා apply කරාට පස්සේ මගේ photo editor නැත්. ඊට පස්සේ දැන් මගේ තියෙන video editing කියලා part එකක්. එතකොට video editing part එකේදී මේ විදිහට අපිට මේ product එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි educational කියලා දීලා බලමු. එතකොට අපිට මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන අපි reset button එක click කරාට පස්සේ product එකේ filters reset වෙලා අපිට මේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතනින් difficulty එක beginner දීලා අපි price එකත් අඩු කරගමු 35000ට විතර. ඊට පස්සේ filter කරාට පස්සේ අපිට මේ විදිහට තව අපේ product දෙකක් බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි අපි අපේ skill shop එකේ advanced product searching එක හදාගෙන තියෙන්නේ. එතකොට අපිට මෙතනින් rating දීලා apply කරාට පස්සේ මෙතන අපේ rating තියෙන ඒවා විතරයි පෙන්වන්නේ. මේ පැත්තෙන් 65000ට වැඩි ලස්සට අඩු ඒවා ස්තෝර ගන්න. මෙතන අපිට එතකොට 65000ට වැඩි සහ ලස්සට අඩු ඒවා විතරක් පෙන්වනවා. එතකොට අපේ ෆිල්ටරින් පාර්ට් එක මේ විදිහට තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් pagination එකක් ඇඩ් කරන් තියෙනවා මෙතන. එතකොට මගේ product තියෙන්නේ 8යි. එතකොට product 8න් 6ක් මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඊළඟ product දෙකට අපි මේ විදිහට ඊළඟ page එකට යවනවා. ඊට පස්සේ අපිට මෙතනින් මේ button එක උඩ click කරලා products page එකෙන් එහාට මෙහාට යන්න පුළුවන්. එතකොට අපි බලමු දැන් එතකොට මේකේ මේ විදිහට මොබයිල් ඩිවයිස් එකකට වගේ ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් filters කියන option එක මෙතනට එනවා. බටන් එකක් විදිහට ඇවිල්ලා මේ විදිහට අපිට වෙනම page එකක් open වෙනවා. filters කියන බටන් එක click කරාට පස්සේ කතිරේ විදිහට තමයි apply filters දුන්නාට පස්සේ මේ විදිහට අපිව මේවා වෙනවා. ඊපස්සේ normal device එක අපිට ආයේ මේ විදිහට බලා ගන්න පුළුවන්. mobile device එකට ගියාට පස්සේ මෙතන අපි categories කියන ටික එහෙම ගැලවිලා වෙනම page එකකට එන විදිහට අපිට හැදිලා තියෙනවා.
ඊට පස්සේ මෙතන advanced search product.php කියන ෆයිල් එකේ තමයි මේ ටික හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ header එකේ අපි href එකක් දාගෙන හදාගෙන තියෙනවා advanced search එකට එන part එක. එතකොට මෙතන අපි PHP tag එකක් ඇතුලේ session එකක් තියෙනවද කියලා බලනවා feed set session එක නැත්නම් session එකක් start කරගන්න කියලා database එක require කරන් තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි බලනවා user කෙනෙක් log වෙලා තින්නේ සහ session එකට user කෙනෙක් ඉන්නවද කියලා. ඊට පස්සේ එහෙම ඉන්නවා නම් එහෙම මෙතනින් අපි authorization එක check කරගන්නවා. මෙතන log වෙලා ඉන්න user ගේ details ටික අපි මේ විදිහට variable වලට assign කරගන්නවා. ඊට පස්සේ මෙතනින් product එක load කරගන්නවා. ඊට පස්සේ මෙතන කරලා තියෙන්නේ filtering part එක. ඒ කියන්නේ product එකේ filters allowed filters තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ product එකේ category level price ඒ විදිහට තමයි අපි product එකේ sorting part එක කරගන්නේ. ඊට පස්සේ මෙතන pagination එක කරලා තියෙනවා. pagination එකේ එක page එකට එන්නේ 6යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි හදාගෙන තියෙනවා filter කරපු categories ටික ගන්න විදිහට. ඊට පස්සේ මෙතන අපි search එකේ header එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ මේ මෙතන මේ හදලා තියෙන්නේ අපේ අර filtering part filter part එකේ ඒක ගැලවිලා බටන් එකක් විදිහට වෙනස් වෙන විදිහ. මෙතනින් අපිට බලාගන්න ඒක අර ෆෝන් එක වගේ කරනකොට ඒක බටන් එකක් විදිහට පෙන්වන්න තමයි මේ part එකෙන් අපි හදාගෙන තියෙන්නේ button toggle filters කියලා. ඊට පස්සේ මෙතනින් අපි හදලා තියෙන්නේ categories ටික. එතකොට අපි categories ටික මෙතන අපි database එකේ තියෙන categories ටික මේ විදිහට අරගෙන මෙතන echo කරන්න තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන level එක අපි හදලා තියෙනවා. level එක beginner, intermediate, advanced කියලා level 3 අපි දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි for each එකක් ඉවර කරලා තියෙනවා. මෙතනින් for each එක පටන් ගන්න තියෙන්නේ level එක පෙන්වන්න. ඊට පස්සේ මෙතනින් අපි rating එක දීලා තියෙනවා. rating options දීලා තියෙනවා තරු බිඳුවේ ඉඳලා තරු 4 වෙනකම්. ඊට පස්සේ මෙතනින් අපි price range එකේ field එක අදාළව හදාගෙන තියෙනවා. මෙතන අපි හදලා තියෙන්නේ update price from range කියලා function on input එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඒක ක්ලික් කරාට පස්සේ refresh වෙන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් අපි apply filter button එකයි filter reset button එකයි හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි result bar එක හදාගෙන තියෙනවා. මෙතනින් හදලා තියෙන්නේ result එක හම්බුනොත් එහෙම result එක පෙන්වන්නත්, result එකක් හම්බුනේ නැත්නම් no result found ඒ විදිහට පෙන්වන්නත් හදලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ sorting part එකට අදාළ කොටස. ඒක අපි ඉස්සෙල්ලා වීඩියෝ එකේ කතා කරා. එතකොට sort කරන්නේ newest ඒවා. ඊට පස්සේ price low එකේ ඉඳන් high එකට වෙනකන්, high එකේ ඉඳලා low එකට වෙනකන්, rating එක ID එකේ ඉඳලා අඩු එකට වෙනකන්. ඊට පස්සේ මෙතන අපි හදාගෙන තියෙනවා product count එකක් හදාගෙන තියෙනවා. product count එක බිඳුවට වඩා වැඩි නම් මෙහෙම අපිට මේ විදිහට product එකේ design එක පෙන්වන්න කියලා තියෙනවා. අපි ඒක පොයිච් එකක් ඇතුලේ හදාගෙන තියෙනවා product තියෙන ගානට හැදෙන්න ඕන හින්දා. මෙතනින් මුලින්ම product එකේ image එක, ඊට පස්සේ product image එක උඩින් product එකේ level එකත්, ඊට පස්සේ මෙතනින් seller ගේ name එක, product එකේ ID එක අරගෙන product එකේ title එක ගන්නවා අපි. ඊට පස්සේ මෙතනින් product එකේ review එක, ඒ කියන්නේ stars, ඊට පස්සේ product එකේ customersලා, ඊට පස්සේ මෙතනින් අපි product එකේ price එක, ඒක අපි මේ echo කරගන්නේ number format එකකට. ඒ විදිහට හදා ගන්න කියලා මෙතනින් අපි for each එක end කරගෙන තියෙනවා.
ඊට පස්සේ මෙතන අපි හදාගෙන තියෙන pagination එකට අදාළ part එක total page එකට වඩා වැඩි නම් එහෙම මෙතනින් අපි මේ sorting part එකට අදාළව අපි ඒක හදාගෙන යනවා. එතකොට මෙතනින් අපි කරලා තියෙන්නේ pagination එකට අදාළව numbers පෙන්වන්න. current page එක එකට වඩා වැඩි නම් ඊට එහා pages වලට අපිට පෙන්වන්න අපි numbers set කරගන්න විදිහ තමයි මෙතනින් හදාගෙන තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ඒ part එකට අදාළ කොටස. ඊට පස්සේ මෙතනින් else එක දාන්න තියෙන්නේ product එක ඒ search එකට අදාළව product එකක් නැත්නම් එහෙම අපිට empty එකක් පෙන්වන්න කියලා දාලා තියෙනවා. මෙතෙන් දීලා තියෙනවා no matching skill found කියලා. ඊට පස්සේ clear all filters කියලා බටන් එකක් දීලා තියෙනවා. එතකොට page එක refresh වෙනවා. filters ටික clear වෙලා. ඊට පස්සේ මෙතන අපි දීලා තියෙන්නේ අපේ search in එකට අදාළව අපි හදාගෙන තියෙන footer එකට අදාළ code එක. ඊට පස්සේ මෙතනින් අපි script එකක් දීලා තියෙනවා toggle filters කියලා. ඒකෙන් තමයි අපි අර filter bar එක hidden වෙලා button එකක් විදියට හැදෙන්නේ. මෙතනින් price range එක update වෙන එකට හදාගෙන තියෙනවා අපි. ඒ කියන්නේ line එක හෙට අර අදින එකට අදාළව අපි value එක අරගෙන ඒක input කරගන්නවා. ඊට ඒ විදිහ තමයි අපි අපේ advanced search එක හදාගෙන තියෙන්නේ. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.